श्री शांतिनाथ विद्यालय शिष्य नायक नीललांछन प्रदर्शनी सඳහා අප ආරාධනය පිළිගෙන ප්‍රධාන ආරාධිතයන් විදිහට මේ අවස්ථාවට පැමිණ සිටිමිනි. කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ ගෞරවනීය ප්‍රතිතුමිය WDTG ගෞරවනීය ප්‍රතිතුමිය මේ අවස්ථාවට විද්‍යාල ප්‍රතිතුමිය පාසල විද්‍යාල ප්‍රතිතුමිය ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ සම්වර්ධන සමිතිය සම්වර්ධන සමිතිය ආදරයෙන් පිළිගනු ලබනවා. एक व्यवस्था सहभागी वන योजना अध्यक्ष पासन कटंजो शामिल हुए सिंह दुनिया योजना अध्यापन अध्यक्ष काजी देवदेव कमिटुमा एकम सहकार प्रादेशिक लेखा समीर सुरक्षित कमिटुमा මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වන उल्पंडा विद्यालय विभाग प्रतिनिधिय WHETS एल्लिपुर महात्म्य एवं शांतमार्ग विद्यालय विभाग प्रतिनिधिय KVA महात्म्य एवं तिप्तर बालिका विद्यालय विभाग प्रतिनिधिय नीलाक्षी मूलविद्या प्रतिनिधिय एकम जयंती विद्यालय विभाग प्रतिनिधिय सुसमय माध्यमिक विद्यालय संगीताचार्य सेवकी अवय संगीतोनी एकम आशीष शांतिनी हेमंत महानायकुलु आशीष शांतिनी सिलुवन सामाजिक सामाजिकाम महाजन मेकुल पिछले वर्ष शाखावे कालना कारुतोनी पुष्पाका मदानंदनी एकम नागरिक मंत्री आकांक्षित व्यवस्था पिළිවෙල ඒ වගේම ලිටල් ෆ්ලවර්ස් ප්‍රපාසලේ විභාග ප්‍රතිතුමිය මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම අප විද්‍යාලයේ සියලුම ආචාර්ය මණ්ඩලය දුවදරුවන් සියලු දෙනාම මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ආදී සංගමයේ හැටියට මම හිතන්නේ අපිට වැඩි අයිතියක් තියෙනවා මේ වෙලාවේ මේ නවක නායක නායිකාවන් වෙනුවෙන් වචන කීපයක් ප්‍රකාශ කරන්න. මොකද මේකේ ප්‍රායෝගික දැනුම තියෙන අපි ළඟ 1993 මමත් ශිෂ්‍ය නායකයෙක් හැටියට මේ වේදිකාවල අභිමාන ලැබුවා. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙලා හිටියා මම ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙයි කියලා. නමුත් එහෙම වුණේ නැහැ. මට ලැබුණේ ශිෂ්‍ය නායක පදවියක් විතරයි. ඒකට හේතුව වුණේ ගෞරව ප්‍රතිතුමියනි අපිව ශිෂ්‍ය නායක නායිකාවන් හැටියට තේරුවේ සමුහ පරීක්ෂණයක් කියලා. ඒ වෙලාවේ මට යොමු වෙච්ච එක ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නය තමයි ඇයි ඔබ මේ ශිෂ්‍ය නායකයෙක් වෙන්න කැමති කියලා. මගේ තිබිච්ච විප්ලවකාරී හැඟීම, අරගලකාරී හැඟීම මගේ උත්තරය වුණේ මට මේ නායකත්වය ඉගෙන ගන්න අවශ්‍යයි. ඒ නිසා මම කැමති නායකයෙක් වෙන්න කියලා. නමුත් සමුහ පරීක්ෂණ මණ්ඩලයේ බලාපොරොත්තු වෙච්ච උත්තරය වුණේ ඒක නෙමෙයි. ඒගොල්ලන්ට උවමනා වුණේ මම මේ නායකත්වය ගන්නේ අනික් කෙනාට නායකත්වය දෙන්න, පාසල දියුණු කරන්න, පාසල සංවර්ධනය කරන්න කියන ඒ රෙඩිමේඩ් ආන්සර් එක මගෙන් ලැබෙච්ච නැති නිසා මට ලැබෙන්න තිබිච්ච ප්‍රධාන ශිෂ්‍ය නායකකම නැති වෙලා ගියා. ඒකම ඒ වෙනකොට මම නිවාස නායක හැටියට කැලණි නිවාසයේ කවදාකවත් නොතිබිච්ච ජයග්‍රහණයක් කරා යොමු කරලා තිබුණේ. ඒ වෙලාවේ නිවාසයේ බාරව හිටපු ගරු සහෝදරපල්ලිය ගුරුතුමිය නිවාඩු ගිහිල්ලා තිබුණේ. මාතෘ නිවාඩු අරගෙන ඉතින් මට සිද්ධ වුණා ගුරුවරියක් නැති නිවාසයක් කරට අරගෙන නිවාසයේ ජයග්‍රහණය කරා මෙහෙවන්න. අවසන් දිනේ ගරු ස්ථාපන ප්‍රතිතුමියනේ තුමනි අපේ කැලණි නිවාසය නිල්වලා නිවාසයට වඩා ලකුණු 36ක්
නමුත් අපේ සැලසුම් කරන්නේ නායකත්වයේ පෙළගැස්වීම කියන කාරණා මත අපිට පුළුවන්කම ලැබුණා අවසාන දිනේදී එක ලකුණු 30 අභිභවා ගිහිල්ලා තවත් ලකුණු සාතරක් වැඩියෙන් අරගෙන කැලණි නිවාසයේ නායකත්වයේ කරා ජයග්‍රහණය කරා ගෙනියන්න. මම අදට මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් නැවත මෙනෙහි කර මතක් කරන්න කැමති අවස්ථාවක් තමයි 1993 කැලණි නිවාසයේ ජයග්‍රහණය. මට හිටියා හොඳ කණ්ඩායමක්. මට පුළුවන් වුණා ඒ කණ්ඩායම මෙහෙවන්න. මට පුළුවන් වුණා සහෝදර නිවාසයත් එක්ක සාමකාමීව මේ ගමන ගිහිල්ලා ජයග්‍රහණය අත්පත් කරලා දෙන්න. අද දිනේ මම ශිෂ්‍ය නායකයන් හැටියට තේරිපත් වෙච්ච දුවේ පුතේ මේක ඔබේ ජීවිතේ විශාල හැරවුම් ලක්ෂයක් නායකයෙක් බවට පත් වෙන්න බෑ. එසේ මෙසේ දරුවෙන්ට නායකයෙක් බවට පත් වෙන්න පුළුවන් ඒ නායකත්ව ගුණාංග තියෙන දරුවන්ට විතරයි. ඉතින් ඔබ සංඝරාජ විද්‍යාලයේ අද සුවිශේෂී දුවෙක් පුතෙක් බවට පත් වෙනවා. මට අවස්ථාවක් ලැබුණා 1992 දී බස්නාහිර පළාත නියෝජනය කරමින් ශ්‍රී සංඝරාජ විද්‍යාලයේ නායකත්ව වැඩමුළුවකට යන්න. ඒකෙදී අපේ තාපු ප්‍රශ්නයක් තමයි මොකද්ද නායකත්වය කියන්නේ කියලා. දැන් මෙතනත් නායකත්වය සම්බන්ධයෙන් බහුවිධ නිර්වචන ඉදිරිපත් වුණා. නමුත් එක්තරා ඈත පාසලක සිටපු දරුවෙක් කියපු කතාවක් මට තාමත් මතක් වෙනවා. ඒ දරුවා ඇවිල්ලා කිව්වා සර් නායකත්වය කියලා කියන්නේ කටු ඔටුන. ඒ දරුවාගේ නිර්වචනය. ඇත්තටම මේ සියලු නිර්වචනයන් අභිභවා යන සියලු දේ කැටවෙච්ච නිර්වචනයක් කියලා මට හිතෙන්නේ නායකත්වය කියන්නේ කටු ඔටුන. අපි කැමති මේක දාගන්න. හැබැයි මේකේ කටු වැටෙනකොට තමයි දැනෙන්නේ කොච්චර බරපතල කාරණයක්ද නායකත්වය කියන්නේ කියලා. මේ බිම ගෞරවස්ථානාධිපතිතුමනි ලංකාව කියලා කියන්නේ 1971 60,000කට ජීවිත අහිමි කරපු බිමක්. 1988 89 100,000කට ජීවිත අහිමි වෙච්ච බිමක්. මේ බිම කියලා කියන්නේ නිර්මාණශීලී. මේ බිම කියලා කියන්නේ නායකත්වයෙන් පිළිපොත්. මේ බිම කියලා කියන්නේ බුද්ධිමයයෙන් අනුලහු තරුණ පිරිසක් වලදාපු බිමක්. අපි ඉන්නේ වීරයා මැරිච්ච බිමක. අපි ඉන්නේ නායකයෝ නැති බිමක. Hero is dead. ඉතින් ඒ නිසා අපිට වැඩියෙන් මේ බිමට අද දිනේ නායකයෝ ඕන වෙලා තියෙන පැයක් මේ අපි ගත කරන්න. ඉතින් මම හිතනවා මම මුලින්ම දෙනකොට මෙතනදී උගුරුමියගේ අවසර ඉල්ලනවා. පැමිණ සිටින සම්භාව්‍ය අමුත්තනි දෙමාපියනි ආදරණීය දරුවනි දෙරියනි මම හිතුවා වගේම ඊට උදේ වුණා. අච්චිකම්පි බවති ඒක අනිත් පැත්තට මැඩම් මාව දැම්මම මෙතන ආපුවාම මාව අරගෙන ගියා 1976 ගණන් තුරට කල්තරණ ආනන්දේ මහත්තයා. මේ දින පාඩම ඉස්කෝලේ මෙරුන් කලදක සාකාරට මුලින්ම වේදිකාවට ගලුණේ මම පාසලේ. ඒ ඇත සුන්දර අධිකේ මම ක්‍රම ආඩුවේ ඉන්නවා. තමයි මෙන්නේ ඉස්කෝලේ ගිහපු ප්‍රාඩම කොල්ලෙක් තමයි මම. කියනවා ඉස්කෝලේට කාම කරපුවේ. අපේ කාලේ මට හිතුණා කියලා මේ ගෙදර යන්න ඕන කියලා. මං අවුරුදු සාහන් කියලා අපේ අවුරුදු දෙකක් බාල පන්තියේ උත් එක රතින් යනකම් පත්තු කරන ඉස්කෝලේ දායකයෙක්. ඉස්කෝලේ කෙහෙල් පත්තු කොටක් විතර දුන්නා. අකට 6ට අයිතිකාරයා මම තමයි කෙහෙල් කපා. අපේ පන්තියේ තමයි කෙහෙල් කන්න. ඉස්කෝලේට ආවේ නැහැ. අපි ඉස්කෝලේ දාපේ සාමාන්‍යයෙන් මේ කර්ට් එකට විතර උසයි.
මම තව යාළුවෝ දෙනෙක් එක්ක ගිහින් අර කියත් පටියකින් හද පොඩි පිළිතලයක් තිබුණා. ඔය කියත් යන කවර තාපෙට නැගලා. නැගලා පල්ලෙහින් යන දෙන්නට දෙනවා මොනවාද? ගලනවා. පොලිසියට උත්සාහන. ඒක දවසක් මම තාපෙට නැගලා. කියත් යන කපල පල්ලෙහින් පන්තිය උන් දෙන්නම නැහැ. අද ප්‍රින්සිපල් වෙනවා නේද? බෑ. හිතන්න සීනිකේ කියන්නේ රබර් කේල් කනෝ අර වගේ තාක්ෂයක් උඩින් රටන බහිනකොට කොහොම තියෙන්නේ නැද්ද කියලා පොලිසිය ගන්නවා නේද බස්. තියාගන්න කාර්යය. එතුමා විදාසත් අපේ පියා CWW කන්නංගල මෙතුමාගේ ළඟම ඥාතියෙක් එතුමාත් කන්නංගල ඊයේසදී තමයි තෙමස් පූර්ණ පින්කම දෙන්නේ මගේ රාජකාරී බහුලතාවය නිසා මට යන්න ඕනේ නැහැ. තියගෙන කරේ දැන් යනවා. දැන් මම ප්‍රින්සිපල් එක පස්සේ යනවා. මම යන්නේ කොහොමද? මේ ප්‍රින්සිපල් එක ගිහිල්ලා කෙහෙල්කට කපාගෙන එනවා වගේ. නැත්තම් මගේ සහායම ඉවරයි. මම මේ කතාව කියනවද නැද්ද කියලා කල්පනා කරලා ඉඳලා නැහැ. මම කොහොමද වෙනස් වෙන්නේ කියන එක කියන්නේ. අපේ ප්‍රින්සිපල් කැන්ටින් එකේ ඒකක්වත් දුන්නේ. එතුමා සීනි තේකොළ දෙකකින් හරන පොඩි 6යි 4යි විතර කාමරයක් තියෙනවා විදුහල්පතිතුමාගේ ඔෆිස් එකේ ඊපස්සේ ඒකේ තේක හදාගෙන බොන්න. නැෂනල් එක සෙරේදලා දාගෙන තමයි යන්නේ. පොත් නැහැ ඉතින් හිරි වැටෙනවා අපිට දැකලා. කියපම් උතනේ කියලා. එතුමාගේ හොඳ පුරුද්දක් තියෙනවා. කොච්චර හොඳද කියනවා නම් හැරෙන තැපැලේ මගේ තාත්තා පොලිස් නිලධාරී තාත්තට ටෙලිෆෝන් කරලා කියනවා අන්න උතන් ගිය කන්ටි වැඩක් කියලා. ප්‍රින්සිපල් නායකත්වයේ ගැන බොහෝ වදන් අපිට අහන්න ලැබුණා. මේ නිවේදනය කරපු අපේ ගුරු මහත්මිය දෙපළගේ. බොහෝ අය නායකත්වයේ විවිධ අර්ථකථන වලින් දක්වලා දුවේ පුතේ අපි නායකත්වයේ පටන් ගන්නේ අපේ පාසල. අපි ගෙදරදී අපේ අම්මගේ තාත්තගේ නායකත්වය දකිනවා. පාසලේ ගුරුවරුන්ගේ නායකත්වය දකිනවා. ඒ දැකලා අපේ ඉහළ ශ්‍රේණි වල අයියලාගේ නායකත්වය දකිනවා. ඊට පස්සේ අපි නායකත්වයේ ප්‍රගුණ කරන්න, නායකත්වයේ ප්‍රැක්ටිකලි කරන්න අත්දැකීම් ලබා ගන්නේ පාසලෙන්. මේ පාසල තුලින් ජීවන නායකත්වයේ තමයි කවදා හරි රටක නායකත්වය දෙන්නේ. රටකට නායකත්වය දෙන්නේ. ඉතින් ඒ නිසා මේ අත්දැකීම හරියාකාරව හදගන්න. මා දකින නායකත්වය ඔබට පොඩ්ඩක් පෙන්නලා දෙන්නයි මගේ කතාවේ තමයි. නායකයෙක් මුලින්ම Tamanට නායකත්වය දෙන්න පුළුවන් කෙනෙක් වෙනවා. දැන් මගේ ආදරණීය දුවල පුතාලා ඉතල බලන්න මේ නායකත්වයට අද බැච් පළවෙන ඔබට නායකයෙක් වෙලා තියෙනවා. ඔබට ඔබව හසුරුවා ගන්න පුළුවන්කම තියෙනවා. ඔබට යම් ඉලක්කයක් දැක්මක් තියෙනවා මේ ජීවිතේ. ඔබ මේ කටයුතු වෙන්නේ ගාන හසුරුවා ගන්නවා. ඔබ යම් ප්ලෑන් එකක් අනුව සැලැස්මක් අනුව වැඩ කරනවා. ඔබට නායකයෙක්. එහෙම නොවන කෙනෙකුට තව කෙනෙකුට නායකයෙක් වෙන්න බැහැ. නායකයෙක් එක්කම වෙන වචනයක් තමයි අනුගාමිකත්වය. නායකයෙක් වෙන්න නම් අනුගාමිකව ඉන්න ඕනේ. ඒ අනුගාමිකයන් මෙහි වෙන්නේ නායකත්වයට එක්ක. ඒතර ඔබ නායකයෙක් නම් ඔබට අනුගාමිකත්වයට මෙහි වෙන්නේ. කියන්නේ තව පුද්ගලයෝ ඔබේ යටතට ඔබේ එක්ක එකතු වෙලා වැඩ කරන ඔබත් එක්ක සහයෝගයෙන් වැඩ කරන කට්ටිය මෙහි වෙන්නේ ඔබේ නායකත්ව ලක්ෂණක් විතරයි. එහෙනම් අපි මුලින්ම බලමු මොනවද මේ නායකත්වයේ ලක්ෂණ. මම දකිනවා මුලින්ම නායකයෙක් වෙන්න නම් හොඳ නායකයෙක් වෙන්න. අනිත් අය පිළිගන්න, අනිත් අයගේ ජීවිතේට බලපෑමක් ඇති කරන්න පුළුවන් නායකයෙක් වෙන්න නම් පළමුවෙන් ඔබ පොසිටිව් තින්ක කෙනෙක් වෙන්න ඕනේ. හැමතිස්සෙම නෑ බෑ කියාගන්න නායකයෙකුට ඉඳි පැවැත්මක් නෑ. ඒකම නායකත්වයට ආයතනයකට ඉඳි පැවැත්මක් නෑ. අණ්ඩායමකට ඉඳි පැවැත්මක් නෑ. පොසිටිව් තින්ක කෙනෙක් වෙන්න ඕනේ. ධනාත්මක චින්තනයක් තියෙන්න. හැමදේම අපි උත්සාහ කරනවා. අපිට පුළුවන් කරන්න. අපි බලමු. කොහොමද කරමු? ඒ අදහස
මම මේකට පුංචි අහගෙන ඉන්න කතාව අහගෙන නිසා පුළුවන් වෙන්නත් බැරි නේද ඈ මම පුංචි කතාවකට මේක කියන්නේ මේක මේ මම උඩා ගත්තේ කැරොට් වැල්වල කියන රචකයෙක්ගේ පොතකින් එයාගේ තියෙන ජීවිතයේ ඔබට පුළුවන් නම් ඔබ බලන්න පොත් කීපයක් තියෙනවා මෙයාගේ මේකේ හරි ලස්සන කතන්දරත් එක්ක තමයි අපේ ජීවිතේ පාඩම් කරලා දෙන්නේ එතුමා කියනවා මෙන්න මෙහෙම කතාවක් කලගෙන දෙක කතාවක් කලගෙන දෙකක් කියනවලු මේ කලගෙන දෙක හැමදාම වට පහළට ඉඳලා ගිහලා වතුර පිරලා එනවා විදුලියට කියනවා වතුර පුරලා මේ කලගෙන දෙක එක කලගෙඩියක් අද කතාවක්. එක කලගෙඩියක් නහයෙන් මඩනවලු. මොන මල කරවලද මේක? හැමදාම මම හවස පල්ලෙහාට ඉඳට යන්න ඕනි. ඉතින් මම දෙන්න ආයෙත් ඉස්සෙල්ලා. ආයෙ ළඟ දවසේ. මේක හරි කරදරයක්. ඒකට අනිත් කලගෙඩිය වෙනවලු නෑ. මට නම් ඒක කරදරයක් නෙමෙයි. මං හැමදාම අලුත් වෙනවා. මගේ වතුර හැමදාම අලුත් වෙනවා. පරණ නෑ මගේ වතුර. හැමදාම අලුත් වෙනවා. ඒ වගේම මං හිස් වෙන්නේ කාවරි පොරේලා. බලන්න එකම කාර්යය කරන දෙන්නේ දැක්කු දෙන්නේ. පොසිටිව් තින්කින් කියන්නේ. අපි කරන දේ අපිට ලැබෙන දේ හොඳ විදිහට දකින්න. හොඳ විදිහට දැක්කොත් තමයි අපි ඉස්සරහට යන්නේ. අනිත් අය ඔබත් එක්ක ඉන්න කැමති වෙන්නේ එහෙම පොසිටිව් එක කෙනෙක් නම්. ඒ නිසා ඔබ නායකත්වය බාර ගන්නකොටම නායකත්වය ගැන කතා කරනකොටම හොඳ ආකාරමය වශයෙන් පොසිටිව් විදිහට දැනගන්න චින්තනයක් තියෙනවා. දරුවෝ මේකමත් අධ්‍යාපනයට යොමු කරන්න අපි ප්‍රධාන වශයෙන් දන්න කාරණාවක් තමයි අපිට සංස්කෘතිය පවරා දෙන ආයතන අතර පාසල කියලා කියන්නේ මූලික තැනක්. ඔබ පවුලෙන් සංස්කෘතිය දායාද කරගන්නවා. ඊට පස්සේ ඔබ යොමු වෙන්නේ පාසලට. පාසල තමයි ඔබේ ඊට පස්සේ පරමාදර්ශී ස්ථාන වලටපත් වෙන්නේ. ඉතින් ඒ නිසා අනාගතයේ වෙනුවෙන් නායකයෝ බිහි කරන්න, දරුවෝ බිහි කරන්න ඔබ නායකයෝ විතරක් නෙවෙයි ලෝකෙ විවිධ ශාස්ත්‍ර නියෝජනය කරන හැමෝගෙම පාසල අධ්‍යාපනය තියෙනවා. ඒක නිසා තමයි විද්‍යාස අධ්‍යාපනයේ අත්අඩ කියලා අපි කියන්නේ. අද මෙතන මේ ඉදිරි පෙළ ඔබවල සියලුම දෙනා ඔබ මෙන්ම අනිවාර්ය පාසල් අධ්‍යාපනයක් දැන් තියෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තියත් 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය ලැබලා මේ පුදුවලට ඇවිල්ලා ඉන්න පිරිස. එතකොට මම කාරණා කීපයක් විතරක් මතු කරනවා මෙතනදී. අපේ ආනන්ද බාලිකා විද්‍යාලයේ කරු විද්‍යාල පොත්‍රියේ කතා කරපු කතාවට නෝන පූර්ණයක් අපේ එක පහසුයි. මොකද එකම කතාන්තර මෙතන නැත්තම් ඔබට කියවේ නායකත්වයේ පිළිබඳ. එතකොට මේ ලස්සන උපකරණයක් ගෙනාවා කලයකට වතුර එකතු කරන කාරණාව සම්බන්ධයෙන් ඒ ජලය ප්‍රමාණයට මරගෙන මම තව එක කාරණාවක් ඔබට කියනවා ජීවිතයේදී ඔබ වතුර වගේ වෙන්න ඕන කියන එක මම හැමතැනම කියන දෙයක්. ඒ කියන්නේ ඔබ හතරස් භාජනයකට දැම්මොත් හතරස් හැදේ ගන්න පුළුවන් වෙන්න ඕනේ. රවුම් භාජනයකට දැම්මොත් රවුම් හැදේ ගන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි මොන භාජනේ මොන හැදේ හිටියත් ඔබේ ජලයේ ගුණාත්මකභාවය නැති කරගන්න නැතුව. මේක තමයි වැදගත් දේ. ඔබ අපි උපදින ආරම්භ කරන මේ ජීවිතේ විපතෙන් කෙලවර වෙනකන් අපි විවිධ භූමිකාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ හැම වෙලාවෙදිම අපි ඉන්න තැන මොකක්ද, ඉන්න භාජනය මොකක්ද, ඉන්න තැන හැදේ මොකක්ද, ඉන්න පුටුව මොකක්ද කියලා දැනගෙන ජීවත් වෙන්න පුළුවන් නම් අපිට ඊටාම පහසුයි. ඉතින් ඒ නිසා ජීවිතේට ඒක පණිවිඩයක් කරගන්න. ඒ වගේම තමයි පාසල් ජීවිතය තුළ ඔබ හඳුනන බොහොම ගෞරවණීය ලස්සන නමක් තියෙනවා ශිෂ්‍යයා කියලා. ඒ ශිෂ්‍යයා කියන නම ඇතුළේ අපේ තියෙන ඇත්තටම හික්මීම. ඒ නිසා තමයි මගේ ජීවිතේ මම දකින ආදර්ශ පාඩයක් තමයි හික්මීමෙන් තොර ඉගෙනීම අපරාධන සුදුසු අධ්‍යයනය කියන්නේ. ඒ කියන්නේ ඔබ උගන්වන්න ඕන හික්මීමක් එක්ක. ඔබ හික්මීමක් නැති කෙනෙක් විදිහට අධ්‍යාපනය ලැබුවොත් ඔබ තේරුම් ගන්න නෑ ඔබ කරන්න ඕන දේ මොකක්ද, ඔබ ඉන්න ඕන සීමාව මොකක්ද කියලා. ඒ නිසා ඔබට හික්මීම කියන එක ඉතාම වැදගත්. ඔබ ශිෂ්‍යයෙක් කියන නාමය ලබන්නේ ඔබ තුළ හික්මීම තියෙන නිසා. ඒක ශිෂ්‍ය නායකයෙක් වෙන්න පුළුවන්, පාසල් දරුවෙක් වෙන්න පුළුවන්, ඕනෑම කෙනෙක් තුළ අපි ජීවිතේ ඕනම අවධියක ඉන්නකොට අපි තුළ හික්මීමක් තියෙන්න ඕනේ, ශ්‍රේයන් සංවරයක් තියෙන්න ඕනේ. එහෙම කෙනාට ඕන වෙලාවක පහසුයි ජීවිතයේ අවශ්‍ය දිශානතිය ඔප්පු කරගන්න.